අද නම් මට හරිම සතුටු දවසක්. කාලෙකින් අප්පා වතුර බින්දුවක් දැක්කේ. දෙයියනේ මෙහි ආවයින් පස්සේ වහින පළවෙනි වැස්ස මේ. අද නිවාඩු නිසා එකෙන් පරක් වෙලා නැගිටලා අමාරුවෙන් හදපු උදේ කෑම එක මේ. ඊට පස්සේ මගේ සහායක ඩැනීගේ සපෝට් එකත් අරගෙන අපේ වාසස්ථානේ සුද්ධ කරා. මේ තියෙන්නේ ඉස්සරහා කාපෝච් එක. පේනවනේ ආයෙතින් බද්දාගෙන කන්න පුළුවන් සයිස් එකට මේවා ක්ලීන්. මේ තියෙන්නේ අපේ කාමරේ. අම්මෝ පුදුම ගැම්මක් එන්නේ මෙහෙම සුද්ධ කරාම. හේ මට නම් කන්න බොන්න ඕනෙත් නෑ මේ විදියට දකිද්දි. ගෑස් කුකර් එකේ අවුලක්. ඒත් ඉතින් ගෙදර හොඳ බාස් කෙනෙක් ඉදි මොකට බය වෙන්නද? ඒ ඇස්සේ මෙයාටත් මොකද්ද වෙලා? කොල්ලා ඉතින් ඒකත් හදලා දුන්නා. ඒ අතරේ ඔන්ලයින් ඕඩර් කරපු પાස්පෝර්ට් පවුච් දෙකක් ආවා. කොල්ලට නිල් පාට, කෙල්ලට රෝස පාට. ලසඩ එකෙන් තමයි මේක ඕඩර් කරේ. හොඳ ලෙදර් ලුක් එකක් වගේම හොඳට හයියයි මේ පවුච් දෙක. රුපියල් 700ක් වගේ තමයි උනේ එකක්. ගොඩක් වෙලාවට ගෙදරට ඕන කරන හවුස් හෝල්ඩ් අයිටම්ස් මේ වගේ පුංචි අයිටම්ස් මම ඕඩර් කරන්නේ ලසඩ ඔන්ලයින් ස්ටෝර් එකේ. ඒකේ බඩු නම් මාරම ක්වොලිටි. නිවාඩු දවසට ඉතින් අපේ හබියට දඩයක් ගහන්න නැතුව කොහමද? පැතුම් තානි සිටි එකේ තියෙන ෆියුචර් පාක් එකට තමයි අදාවේ. අක්කර ගානක් පුරා තියෙන shopping mall එකක් තමයි මේක. මට නම් ඉතින් පිස්සෙක් වගේ දවසම උනත් ඇවිද ඉන්න පුළුවන් තැනක් මේක. අද ලන්ච් එක ගත්තේ හවස 3ට විතර. ලංකාවේ පීසා හට් වගේ තායිලන්ත ෆේමස් ද පීසා කම්පැනි. ඉතින් එයාලගේ අවුට්ලට් එකකින් ගත්තු පීසා, පැස්ටා, අනියන් රින්ග්ස් ඕඩර් එක තමයි මේ. බබල් ටී එකත් අමතක නෑ. අපේ මහත්තයාගේ දොළ දුකට ඉතින් රැට ගිහින් කොත්තුවකුත් හැදුවා. ආයෙත් හම්බෙමු සාදිකා.